හායි යාළුවනේ හැමෝටම ඉතින් ගොඩක් දෙනෙක් අහනවා මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව කවද්ද ලැබෙන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් ඒකට උත්තරයක් වශයෙන් තමයි මේ විදිහට වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මේ වගේ තොරතුරු බලන්න මගේ channel එක තාමත් ඔයාලා එකතු නැත්නම් මේ වගේ තොරතුරු වගේම පාසල් ළමුඩ දෙන තොරතුරු වගේම අස්වැසුම් තොරතුරු බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට channel එකට දැන් මේ විදිහට එකතු වෙන්න පුළුවන්. මෙවැනි තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඊතලේ පෙන්න තැනින්ම ඔයාලට ටච් කරගන්න. ඊට පස්සේ නැවතත් ඒ ඊතලේ පෙන්න තැනින්ම එතනින්ම ටච් කරගන්න මේ බෙල් අයිකන් එකක් තියෙන තැනින්. ඊට පස්සේ මෙන්න මෙතන ඕල් බෙල් අයිකන් එකක් තියෙනවා. මෙතන මේ ඊතලේ පෙන්න තැනින්ම නැවත ඔයාලා ටච් කරගන්න. ඊට පස්සේ හරියටම channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එකතු වුණොත් ඔයාලට පාසල් ළමුණු දෙන දීමනා ගැන තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න පුළුවන්. නැති වුණොත් ඔයාලට මේ තොරතුරු දැනගන්න බැරි වුණා. මේක මගේ අලුත් channel එක අනිවාර්යයෙන්ම ඔය විදිහට channel එකට එකතු වෙන්න. මේ වීඩියෝ එක උනන්දුවට ඔබ අනිවාර්යයෙන්ම share කරන්න. වැඩිහිටි දීමනාව කවද්ද ලැබෙන්නේ කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඒක නිසාම තමයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ගොඩක් දුරට වැඩිහිටි දීමනාවේ තොරතුරු ගොඩක් හිමින් එන්නේ. ඒක නිසා තමයි මම තොරතුරක් අරගෙන ඉන්නේ නැත්තේ බොරුවට තොරතුරක් අරන් එනවා කියලා වෙලා බොරුවට මෙතන ලැබෙනවා මේ දිනියට ලැබෙනවා කියලා බොරුවට කියන්න ඕනේ නැහැ. ඒ වෙන තොරතුරක් ආවොත් තමයි මම අනිවාර්යෙන් තොරතුරු අරගෙන එන්නේ. තොරතුරක් ආවොත් අනිවාර්යෙන් ඔයාලට දැනගන්න ලබනවා. ඉතින් සලස්වනවා. ඉතින් මගේ group වල ඉන්න කට්ටියට හරි නැත්නම් වීඩියෝ එකක් හරි දානවා අනිවාර්යයෙන්ම channel වල ඉන්න කට්ටියට හරි බලන්න. ගොඩක් කට්ටිය කෝල් කරලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි අරගෙන ආවේ වීඩියෝ එක. ඉතින් වැඩිහිටි දීමනාව හම්බ වෙනවා සාමාන්‍යයෙන් 20ත් 25ත් අතර තමයි නැත්නම් 25න් පස්සේ වගේ තමයි හම්බ වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක පොඩ්ඩක් මාසයේ අන්තිමට වගේ තමයි වැඩිහිටි දීමනාව හම්බ වෙන්නේ. ඒක නිසා ඒ කාලේ යනකම් ඉන්න. ඉතින් බලමු ඒ ගැන තොරතුරක් තිබ්බොත් අනිවාර්යයෙන්ම තොරතුරක් ගේනවා. තාම තොරතුරක් නැහැ. කවද්ද ලැබෙන්නේ කියලා එක තමයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. ගොඩක් කට්ටිය කෝල් කරන නිසා. ඉතින් මේ විදිහට තාම තොරතුරක් හරි තොරතුරක් නැහැ. කවද්ද ලැබෙන්නේ කියලා කොහොමත් ඉතින් හැමදාම 25න් පස්සේ වගේ තමයි 20න් 25න් පස්සේ වගේ තමයි ඉතින් කොහොමත් අස්වැසුම් ඒ කියන්නේ අස්වැසුම් මුදල් මේ ඉස්සර ලැබුණත් නම් කට්ටිය අහනවා අස්වැසුම් මුදල් දැන් දාලා තියෙන අපිට වැඩිහිටි දීමනාවක් ගන්න පුළුවන්ද ඉක්මනින් දායිද කියලා. එහෙම නැහැ. වැඩිහිටි දීමනාව ටිකක් පරක්කු වෙන අස්වැසුම් මුදල් ඉස්සර උනාට. ඒක නිසා අනිවාර්යයෙන්ම 20 25 විතර උට කොහොමත් ඉතින් ඔයාලට ලැබෙයි. ඉතින් ඒ ගණන් තමයි කොහොමත් ලැබෙන්නේ. ඉතින් ඒකට කලින් ලැබුණොත් හරි තොරතුරක් තිබුණොත් හරි මම අරගෙන එන්නම්. මගේ channel එකත් එක්කම ඉන්න. ඉතින් පාසල් ළමුගේ තොරතුරු වගේම අස්වැසුම් ගැන තොරතුරු බලන්න channel එකට එකතු වෙන්න. කිහිල්ල එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.